තරුණ මහත්තුරුන්ට බොහොම කරුණාවෙන් මම මේ කියන්නේ. විවාහ වෙන තරුණ තරුණියෝ දැනගන්න ඕන, ඉගෙන ගන්න ඕන පාඩමක් තමයි මේ අර අනෙකගේ මතයට ගරු කරන්න, අනෙක ඉවසන්න, අනෙකගේ වෙනස් වීම දරා ගන්න බැන නැත්තම කසාද බඳින්න එපා. මොකද ඒ අපේ තීරණවල බලපෑම සහ ඒ වගේ විපාක විඳින්නේ අහිංසක දරුවෝ. සමහර උදවිය ඉන්නවා මේ දරුවෝ හදන එක සෙල්ලමකට කරනවා. ඒ කියන්නේ අර බැන්දොත් දරුවෝ හදන්න ඕන කියලා එකක් නැහැ. දරුවෝ වදන්න හදන්න පුළුවන් නම් විතරක්. ඒ වගකීම ගන්න පුළුවන්. වගකීම ගන්න පුළුවන්. නැත්තම් දෙන්න එකට ඉන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අද ඇත්තම ගොඩක් තරුණ තරුණියෝ ඉන්නවද? ඉන්නවා ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අර පුත්තාවත්තු මනුස්සයන් දරුවෝ කියලා කියන්නේ සම්පතක් තමයි. ඒ සම්පත නඩත්තු කරන්න පුළුවන් නම් විතරක් හදන්න වදන්න. සමාජෙට පේන්න දේවල් කරන්න ඕනේ නැහැ. කිසිසේත්ම අවශ්‍ය නැහැ. මේ ගොඩක් වැරදිලා තියෙන අපිට වඩා ලෝකයා පිනවන්න ගිහිල්ලා කටයුතු කරනකොට මිනිස්සුන්ට වරදිනවා. එතකොට ඔය දික්කසාත වීම බරපතල ගැටලුවක්. සීසීකඩ විසිරලා පවුල් විනාශ වෙලා විවාහයට කලින් හිතන්න ඕනේ ඒවා ගොඩක් තියෙනවා. සල්ලි ලස්සනයි. ඒ අර වචන වලින් හරඹ දක්වනව නේද? විවාහ වෙලා ඉන්නක මේ අර මොකද්ද අවදිය විවාහයට පෙර අර ප්‍රේම සම්බන්ධතාවය පවත්වන කාලේ ඒවා මත කසාද බඳින්න එපා. බලන්න එක්කෙනෙක් කතා කරනකොට එක්කෙනෙක් නිමෙනවද කියලා. නිමෙන්න එපැයි. එකට එක කියනවද නැද්ද කියන එක බලන්න. එතකොට බෝධිසත්වයෝ මුළු සංසාරෙම පතාගෙන ආවේ කවුද? යශෝදරාවිය, උත්තමාවිය. යශෝදරා දේවිය මුළු සංසාරෙම පතාගෙන ආවේ කවුද? බෝධිසත්වයෝ, සිද්ධාර්ථ කුමාරයා. කසාදේ හරි වැදගත් නිවන් දකින්න. කසාදේ හරි වැදගත් විමුක්තියට. මොකද පවුල් පන්සල් වගේ තියෙන්න එපැයිනේ. පවුල අපාය වගේ තිබිලා හරියන්නේ නැහැ. ඒ නිසා අවසාන වශයෙන් මම යෝජනා කරනවා. gedara බිරිඳටවත් දරුවෙකුටවත් ස්වාමියාටවත් තෝ කියලාවත් කතා කරන්න එපා. නිකමටවත් gedaraka කුණු හරපයක් කියන්න එපා. වරදින්න පුළුවන්. අතපසු වීම වෙන්න පුළුවන්. අමතක වෙන්න පුළුවන්. බැරි වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි නොසලකා හරින්නත් පුළුවන් හිතලම. කමක් නැහැ. අසත්පුරුෂයෙක් නම් වෙන්න එපා. අනේකගේ තියෙන කැතකමට, අනේකගේ තියෙන අසත්පුරුෂකමට අපේ තියෙන manussකම නැති කරගන්න එපා. අනියන් සම්බන්ධතා මේක ගැනත් මම මෙහෙමම කියන්න. ඒ කියන්නේ අර තමන්ගේ බිරිඳ ඉන්නකොට වෙන බිරිඳක් ගාවට යන එක, තමන්ගේ ස්වාමියා ඉන්නකොට වෙන ස්වාමියෙක් ළඟට යන එක. මම දන්නේ නැහැ ලිංගික අවශ්‍යතා සම්පූර්ණ කරගන්නේ කොහොමද කියන එක. නමුත් මේ අපේ සංස්කෘතිය ඇතුලේ යහපත් පෞල් පසුබිමක් නඩත්තු වෙන්න ඒවා වලකින්න දෙපයිනේ. తాවකාලික සැපයක් වෙනුවෙන් සදාකාලික දුකකට අතවනන්න එපා. මොකද ඒ තුලින් සැකය ඇති වෙනවා. සැකය තහවුරු වෙනවා. අය කොහොමද අර බිරිඳයි ස්වාමියෙකුට බත් ටිකක් කන්නේ? කොහොමද ඒකට නිදාගන්නේ? දෙන්න දෙපැත්තට ඇදෙනවා. කවුද පීඩාවටපත් වෙන්නේ? දරුවෝ. ඇයි එහෙම කරන්නේ? කවදාවත් එහෙම කරන්න එපා. එහෙම නොකර ඉන්න බැරි නම් මම කරන යෝජනාව තමයි කසාද බඳින්න එපා. සබ්බ පාපස්ස අකරණ. සියලු බුදුවරුන්ගේ අනුශාසනාවෙන් මේක ඉවර කරන එක හොඳයි. සියලු පව් නොකළ යුතුය. කුසලස්ස උපසම්පදා. කුසල් පමණක් වැඩි දියුණු කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය අයියාගේ මේ වැඩසටහන බලන සියලු දෙනාටම ලැබේවා කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.